පොඩි වැදගත් කරුණක් කියලා දෙන්න ආවේ. සාමාන්‍යයෙන් දැන් මේ වගේ ෂවරයක් හයි කරනකොට ගීසරෙත් එක්කනේ ෂවරයක් හයි කරනකොට අනිවාර්යෙන් මේ වැල් දෙක හයි කරලා බලන්න ඕන. වැල් දෙක හයි කරලා බැලුවේ නැත්නම් මෙතන පොඩි මිස්ටේක් එකක් කරලා තිබ්බොත් මෙතන මේ වැල් දෙකෙන් හදා ගන්න පුළුවන්. ලොකු මිස්ටේක් එකක් වුණොත් හදා ගන්න බෑ. එතකොට මේක එහෙට මෙහෙට ඇද වෙනවා. තව දෙයක් තියෙනවා. දැන් මේක දැන් ටයිල් එක ගහලා ඉවරුනාට පස්සේ ටයිල් එකේ කටමට්ටමට තියෙන්න ඕන මේ පෝසස් එල්බෝ දෙක. ටයිල් එකේ කටමට්ටමට පෝසස් එල්බෝ දෙක තිබ්බේ නැත්නම් මේ වැල් එක ඇතුළට බහිනවා. ඇතුළට බහපුවම මේ ත්‍රෙඩ් එක හරියට බැස්සේ නැතුනම වතුර ලීක් වෙනවා. ඒකෙන් අනිවාර්යෙන් ටයිල් එකේ කටමට්ටමට පෝසස් එල්බෝ දෙක තියෙන්න ඕන. දැන් මේ වගේ බට් ලයින් එකක් දානකොට බට් ලයින් එක වහගන්න එපා. මගේ පරණ වීඩියෝ වලත් කියලා තියෙනවා බට් ලයින් කවදාවත් වහගන්න එපා. ටයිල් එක ගහන වෙලාවට ඒ කොලොප්පු වලින්ම හරි ටයිල් මෝටර් වලින් හරි බට් ලයින් එක වහගෙන ඒ වෙලාවට ඇඩ්ජස්ට් කරලා හදාගන්න. එතකොට අපිට පුළුවන් ටයිල් එක කටමට්ටමට අනිවාර්යෙන් මේ පෝසස් එල්බෝ දෙක ගන්න. එතකොට දැන් පෝසස් එල්බෝ දෙකේ ගන්න ගත්තට පස්සේ මේ වැල් දෙක හරියටම බහිනවා. මෙතනින් තමයි පොඩ්ඩක් වරද්දගන්නේ. එහෙනම් මේ වගේ වැල් එකක් හයි කරනකොට වරද්ද ගන්න එපා. අනිවාර්යෙන් තියලා බලලා ටයිල් එක ගහලා වෙරළත් වේලෙන්න කලින් තියලා බලන්න. තියලා බලාගත්තොත් එහෙම මේ වෙලාව තිබ්බොත් අපිට හදා ගන්න පුළුවන්. පොඩි මිස්ටේක් එකක් කළා තිබ්බොත් මේ වැල් දෙකෙන් කරකලා හදා ගන්න පුළුවන්. ලොකුවට ගිහිල්ලා තිබ්බොත් හදන්න අමාරුයි. මේක සේව් කරලා තියාගන්න වැදගත් වේ කවදා හරි.